හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න තවත් ලස්සන ලික්විඩ් මේකප් එකක් කරගන්න විදිය අපි වන්ඩේ ලික්විඩ් මේකප් වර්ක්ෂොප් එකකින් නුගේ ගොඩට අරන් ආවා. ඔන්න ඒ නුගේ ගොඩට අපි මොඩල් තනුජි මනිෂිකා බණ්ඩාරව ලස්සන උඩරට මනාලියක් විදියට ෆුල් ට්‍රැඩිෂනල් කැන්ඩියම් බ්‍රයිඩල් ඩ්‍රෙසින් එකක් කරගත්ත විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් අපි ආදරණීය ඔයාලට මතක් කිරීමක් කරන්නම්. ආදරණීය ඔයාලා වෙනුවෙන්ම අපි වන්ඩේ ලික්විඩ් මේකප් වර්ක්ෂොප් එකක් පවත්වනවා ගාල්ල සහ මාතර නගර දෙකේදී. ඉතින් ඔන්න ඔයාලට ලස්සන උඩට මනාලියක් ලික්විඩ් මේකප් එකකින් හැදගන්නවනේ කොහොමද කියලා දෙන්න ආදරණීය ඔයාලා වෙනුවෙන්ම අපි එනවා ගාල්ල නගරයට වගේම මාතර නගරයටත් මාර්තු මාසේ 28 වෙනිදා. ඉතින් ඔන්න දවස වෙන් කළා තියාගන්න මාර්තු 28 මාතර මාර්තු 29 ගාල්ල. ඉතින් ආදරණීය ඔයාලට ඔයාලගේ ආසනය වෙන් කරවා ගන්න WhatsApp message එකක් දාන්න විතරයි තියෙන්නේ. ඉතින් ආදරණීය දරුවන් පිරිසක් ඇවිල්ලා හිටියා. දැන්ම බෙදා ගන්න 100%ක් මගේ දැනුම දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ දරුවම අරගෙන ඔයාලා සාර්ථකත්වයේ ඉහළටම යන්න කියලා හදවතින්ම මම ආශිර්වාද කරනවා. ඉතින් ආදරණීය ඔයාලට හැමදාමත් වගේ මම මොටිවේෂන් දේවල් කියනවනේ. ඉතින් මේ දේවල් හිතට අරගෙන සාර්ථකත්වයේ ඉහළටම යන්න ඕනේ. දන්නවද අපිට පාලනය කරන්න බැරි දේවල් එක්ක සටන් කරන එක නවත්තන්න. අද ෂෝක් දවසක්. පාලනය කරන්න පුළුවන් කොටස් එක්ක තියෙන්නේ තමන්ගේ ක්‍රියාවන්, ආකල්ප තෝරා ගැනීම, තමන්ව සුවපත් කර ගැනීම, සුබවාදීම වගේ දේවල් එක්ක වැඩිපුර ගණනු කරද්දී හිතට සැහැල්ලුයි. ඒ වගේමයි ඔබට වෙනත් කෙනෙක්ව හමු විය හැක්කේ ඔබට ඔබව හමු වී ඇති ප්‍රමාණයට පමණයි. තමන්ට තමන් ගැන අවබෝධය අඩුයි නම්, තමන්ට අනුන්ව තේරුම් ගැනීමේ හැකියාව අඩුයි නම්, සුන්දර මිනිසුන් අඳුනා ගන්න ඕන නම් ඔබ ඔබේම සුන්දරත්වය හොයාගන්න ඕන. ඒ වගේමයි ආදරණීය ඔබ අද වෙනසක් නොකළොත් හෙටත් වෙනසක් නොවේවි. අද දවසේ සිතිවිල්ලක් හරි හොඳ අතට වෙනස් කරන්න හෙට මීටත් වඩා සතුටින් ඉන්න පුළුවන් එතකොට. ඒ වගේමයි දන්නවද සමහර වෙලාවට අපිට ජීවිතේ වැරදුන තැන් ඇත්තටම අපිට හරි ගිය තැන් කියලා අපිට තේරුම් ගන්න දවසක් එනවා. එදාට පසුතැවීම වචනයක් විතරක් වෙනවා. ඉතින් වේදනාවෙන් හැරුණු හිත්වලට තමයි දවසක වැඩිපුරම සතුට පිරෙන්නේ. අපිට දුකක් දරාගන්න පුළුවන් කොයි තරමටද ඒ තරමටම සතුට විඳින්න පුළුවන් වෙනවා. අත්දැකීම් වලින් ඉගෙන ගත්තොත්. ඔන්න අපේ සුරංගනාවයක් වගේ ඉන්න තනුජිව තවත් ලස්සන වෙලා තිනවා ලික්විඩ් මේකප් එකෙන්. ඉතින් මේ ලස්සන දවසට ශක්තියක් වුණ පිරිසක් ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ TD කැන්ඩියන් ජුවල්ලි බයි චතුරිකා අධිකාරී අක්කා. ඉතින් අක්කගේ නිහතමානීකම අගය කරනවා මේ වෙලාවේ. ඒ වගේමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ සඳරුවන් කරුණාතිලක මල්ලි. ඒ වගේමයි ජනනී අක්කව ආදරෙන් මතක් කරනවා. ඉතින් ලස්සන වැඩක් කරන්න ලස්සන පිරිසක් මාත් එක්ක හැමදාමත් එකතු වෙනවා. ඉතින් දක්ෂයන් පිරිසක් මාත් එක්ක එකතු වෙනවා. ඉතින් ආදරෙන් මතක් කරනවා ලස්සන ජුවලි සෙට් එකක් අපිට TD කැන්ඩියන් ජුවල්ලි බයි චතුරිකා අධිකාරියක් ඒවල තිබ්බා. අලුත්ම විදිහේ වෙනස්ම විදිහේ ජුවලි සෙට් එකක්. ඉතින් සිහින දක්ෂ සුන්දර මනාලියන්ට ආදරෙන් ආරාධනා කරනවා යන්න TD කැන්ඩියන් එකට. ඒ වගේම සඳරුවන් කරුණාතිලක මල්ලිව කන්ටැක්ට් කරගෙන ලස්සන සාරි එකක් හදා ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේමයි ඔන්න ආදරණීය වාගේ සිහිනයක් වූ සොඳුරුතුම දවසේ සැබෑවක් කරගන්න සොඳුරු මතක සටහන් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම ජනනි භාග්‍යා දෙන කුබුරක්කව කන්ටැක්ට් කරගන්න පුළුවන් ඔයාලට. සුන්දර මතක සටහන් ලබා ගන්න දක්ෂයන් අතර අති දක්ෂ ඡායාරූප ශිල්පිනියක් කියලා මතක් කරනවා. ඔන්න එහෙනම් ආදරණීය සුන්දර මනාලියන්ට මම රෙකමන්ඩ් කරනවා ඔයාගේ හිතේ හැටියට ජුවලි තෝරගන්න ඕන නම් මනාලියන්ගේ සිහින සැබෑ කරන එකම තැන TD කැන්ඩියන් ජුවලි බත්තර මුල්ල. ඉතින් චතුරිකා අධිකාරියකව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මේ ඉන්න අපේ ජනනී අක්කා බලන්නකො ජනනී අක්කාගේ වැඩ අවසානයේ තියෙනවා හරිම ලස්සනයි. ඉතින් මේ විදිහේ ලස්සන සාරි එකක් හදා ගන්න ඕන නම් ඔයාගේ මංගල දිනේ ලස්සනට ඉන්න ඕන නම් ඔන්න ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන්. සඳරුවන් කරුණාතිලක මල්ලි අති දක්ෂ එකයා. ඉතින් ඔයාලට මම 100,000ක් රෙකමන්ඩ් කරනවා. ඔන්න ඉතින් මට ශක්තියක් වෙන ඔයාලට උතුරන්න හරියන්න ඕන කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම නැවත වතාව මතක් කරන්නම් ආදරණීය ඔයාලා වෙනුවෙන්ම ඔයාලගේ ඉල්ලීමත් එක්ක අපි එනවා මාර්තු මාසේ 28 ගාල්ල මාර්තු මාසේ 29 මාතර වන්ඩේ ලික්විඩ් මේකප් වර්ක්ෂොප් එකකින් මේ වගේ ෆුල් ට්‍රැඩිෂනල් කැන්ඩියම් බ්‍රයිඩල් ඩ්‍රෙසින් එකක් කරගන්නේ කොහොමද කියලා මගේ දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙමින්. ඔන්න ඉතින් මේ වර්ක්ෂොප් එකේ තියෙන වැදගත්කම තමයි ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද ලික්විඩ් මේකප් එකක් කරගන්නේ කියලා A to Z මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේමයි වටිනා කියන සර්ටිෆිකට් එකක් ඉෂුව කරනවා. ඉතින් මේකප් එකට යොදා ගන්න ප්‍රොඩක්ට්ස් කොහෙන්ද ගන්න කියලා ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ෆුල් ට්‍රැඩිෂනල් කැන්ඩියම් බ්‍රයිඩල් මේකප් ඇන්ඩ් හෙයාර් ස්ටයිල් එකක් කරගන්නේ කොහොමද කියලා මම
මම ඔයාලට කියලා දෙනවා. ඉතින් හෙට දවසේ ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තු වෙන ඔයාලට මම ආරාධනා කරනවා එන්න ගාල්ලට සහ මාතරට මාර්තු මාසේ 28 29. ඉතින් මේ වගේ ලස්සන වැඩක් සාර්ථකව නිමා කරගන්න ශක්තියක් වුණ සුරංගනාවියක් වගේ ඉන්න තනුජ මනිෂිකා බණ්ඩාර ඔයාටත් ඒ වගේමයි ලස්සන සුරු කුමාරයෙක් වගේ ඉන්න ශිහාන් රන්දිකමල්ලි ඔයාටත් ඉතින් ශක්තියක් වුණ හැම කෙනාටමත් ගොඩාරියක් ආදරේ හැමදාමත් මේ විදිහට රැඳිලා ඉන්න මාත් එක්ක ලොකුම ශක්තියක් වෙලා ඔයාලට දවසින් දවස උතුරන්න හරියන්න ඕනි කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ සැලෝන් යුවර් ඩ්‍රීම් එකේ හිංචි පැංචි ටික ආදරෙන් මතක් කරන්න ඕනේ. ධනුෂ්ක මල්ලි, වාසනා, ආයේෂ් මල්ලි, ඒ වගේම මදුශංක මල්ලිවත් ආදරෙන් මතක් කරනවා. ලොකු ශක්තියක් වුණා මට මේ වැඩේ සාර්ථකව නිම කරගන්න. ඉතින් හැමදාමත් මේ විදිහට ශක්තියක් වෙලා රැඳිලා ඉන්න ගොඩාරියක් ආදරේ මම ඔයාලට. එහෙනම් යන්න කලින් ආදරණීය ඔයාලට මතක් කරන්නම් සැලෝන් යුවර් ඩ්‍රීම් YouTube channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලන්න ඕන නම් bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න සුබ දවසක් ඔයාලා හැමෝටම. මම ඔයාලගේ ආදරණීය රූපලාවන්‍ය ශිල්පියා සැලෝන් යුවර් ඩ්‍රීම් වෙතින් සචිත් ලක්ෂාන් මදුශංක. යන්න කලින් මතක් කරන්නම් ඉතින් මගේ ජීවිතේ සතුට නම් දිනක මා මිය යන විට මම නිසා ජීවිතේ දිනපු එක් මිනිසෙකු හෝ මේ සමාජය තුල අනිවාර්යයෙන්ම සිටියේවි.